අපේ අවධානය එක තැනක තියාගන්න එක දවසින් දවස හරිම අභියෝගයක් වෙලා නේද? ඉතින් මේ විග්‍රහයෙන් අපි කතා කරන්න යන්නේ ඒ හැකියාව නැවත ගොඩනගා ගන්න උදව් වෙන ඇත්තටම හරිම පැරණි ඒත් ගොඩක් ප්‍රබල ක්‍රමවේදයක් ගැනයි. මේක නම් ඇත්තටම අපි හැමෝම අත්විඳින දෙයක් නේද? අවධානය ගිලිහි යන එක. හිතන්නකෝ එක දිගට වැඩක් කරන්න පොතක් කියවන්න අනේ අඩුම තරමේ නිකම්ම ඉන්නවත් බැරි වෙලා තියෙන සමහර වෙලාවට. හැබැයි මේ විසිරුණු අවධානය කියන ප්‍රශ්නෙට හරි අපූර්ව විසඳුමක් පැරණි ඉගැන්වීම් අතරේ හැංගිලා තියෙනවා. ඉතින් අපි දැන් බලමු මේ මොකද්ද කියලා. හොඳයි. අපි බලමු මොනවද කතා කරන්නේ කියලා. මුලින්ම අවධානය යොමු කිරීමේ කලාව ගැන පොඩ්ඩක් බලමු. ඊට පස්සේ තමයි වැදගත්ම ටික. සිහිය පිහිටුවීමේ පදනම් 4. ඒ කියන්නේ කය, වේදනා, චිත්ත සහ ධම්ම. අන්තිමට මේ ඔක්කොම එකට එකතු වෙලා සිහිය වෙත යන මඟ හදන්නේ කොහොමද කියලා බලමු. හරි. එහෙනම් පළවෙනි කොටස. මෙතනදී තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි මේක සිහිය කියන්නේ නිකම්ම ඉබේ පහළ වෙන දෙයක් නෙවෙයි. ඒක හරියට මාංශ පේශියක් වගේ පුහුණු කරන්න පුළුවන්. පුහුණු කරලා දියුණු කරගන්න පුළුවන් කුසලතාවයක්. ඉතින් ඒ පුහුණුවට පැහැදිලිව පියවරෙන් පියවර අනුගමනය කරන්න පුළුවන් රාමුවක් තියෙනවා. ඉතින් මේ පුහුණුවට පාවිච්චි කරන මූලික වචනයක් තියෙනවා. ඒ තමයි සතිපට්ඨානය. හරිම සරලයි. ඒ කියන්නේ සිහිය පිහිටවීම. විසිරලා ගිය අපේ අවධානය, ඒ කියන්නේ එක තැන්වලට දුවන හිත, ආයමත් වර්තමාන මොහොතට ගෙන ප්‍රායෝගික ක්‍රමවේදය තමයි මේ සතිපට්ඨානය කියන්නේ. මෙන්න මේ තියන්නේ අපි මේ කතා කරන සම්පූර්ණ රාමුව. පේනවනේ? කය, විඳීම්, සිත සහ සිතේ අන්තර්ගතය. ඔන්න ඔය පදනම් 4 තමයි සිහිය දියුණු කිරීමේ සම්පූර්ණ පාර. හරි. එහෙනම් අපි දැන් මේ එකින් එක අරගෙන ටිකක් ගැඹුරින් බලමු. හරි. එහෙනම් පළවෙනි පදනම කාය. ඇත්තටම මේක තමයි පටන් ගන්න තියෙන ලේසිම අල්ලගන්න ලේසිම තැන. ඒ කියන්නේ අපේම ශරීරය. පාලියෙන් කියනවා කායානුපස්සනා කියලා. සරලවම කිව්වොත් කිසිම විනිශ්චයක් නැතුව හොඳයි නරකයි කියන්නේ නැතුව කය දිහා සිහියෙන් බලන් ඉන්න එක. ඉතින් මෙතනදී කරන්නේ හරිම සරල දෙයක්. තමන්ගේ ශරීරය ගැන දැනුවත් වෙන එක. උදාහරණයක් විදිහට හුස්ම ඇතුළට එනවා පිට වෙනවා. ඒක නිකම්ම බලාගෙන ඉන්නා. වාඩි වෙලා ඉන්න ඉරියව්ව, හිටගෙන ඉන්න ඉරියව්ව, ඇවිදිනකොට කකුල් පොළවේ වදින හැටි. ඔන්න වගේ ශාරීරික දේවල්. කිසිම ලේබල් එකක් ගහන්නේ නැතුව, හොඳයි නරකයි කියන්නේ නැතුව නිකම්ම නිරීක්ෂණය කරනවා. හොඳයි. ඔහම ශරීරය ගැන දැනුවත් වෙද්දී ඊළඟට ස්වභාවිකවම අපිට දැනෙන්න පටන් ගන්න දෙයක් තියෙනවා. ඒ තමයි විඳීම්. එහෙමත් නැත්නම් වේදනා. ඔන්න උක තමයි දෙවනි පදනම. හිතලා බැලුවොත් දවස පුරාම අපේ අත්දැකීම් පිරීලා තියෙන්නේ මේ තුනෙන් එකකින්. සැප, දුක, හෝ ඒ දෙකම නැති මධ්‍යස්ථ විඳීම්. නේද? ඉතින් දෙවනි පදනමේදී අපි පුරුදු වෙන්නේ මේ විඳීමක් ඇතිවුණු ගමම්ම මේක හොඳයි, මේක නරකයි කියලා ලේබල් ගහනක නවත්තලා ඒකේ නියම ස්වභාවය විතරක් නිරීක්ෂණය කරන්න. එතකොට වෙන්නේ මොකද්ද? අපි එකපාරටම ප්‍රතික්‍රියා කරන එක වෙනුවට සිහියෙන් ප්‍රතිචාර දක්වන්න අපිට ඉඩක් හම්බ වෙනවා. හරි. දැන් අපි විඳීම් වලින් ඊළඟ පියවරට යනවා. ඒ තමයි සිතේ සමස්ත ස්වභාවය. හිතන්නකෝ ඒක සිතේ කාලගුණය වගේ දෙයක්. ඒක නිරීක්ෂණය කරන්න තමයි අපි දැන් යොමු වෙන්නේ. මෙතනදී කරන්නේ හරිම සරල දෙයක්. හිතේ තියෙන සමස්ත తත්වය හඳුනා ගන්න එක. උදාහරණයක් කියනවා නම් මේ මොහොතේ මගේ හිතේ ලෝභයක්, ඒ කියන්නේ දැඩි කැමැත්තක් තියෙනවද? එහෙම නැත්නම් ද්වේෂයක්, ඒ කියන්නේ තරහක් නොකමැත්තක් තියෙනවද? හිත පැහැදිලිද නැත්නම් ව්‍යාකූල වෙලා වගේද? ඔන්න ඔය වගේ තත්වයන්. ආයමත් කියන්නේ විනිශ්චයකින් තොරව හඳුනා ගන්න එක තමයි තුන්වෙනි පදනම. මෙන්න මේක හරිම වැදගත් වෙනසක්. හොඳට අහගන්න. හිතන්නකෝ සිතේ තත්වය කියන්නේ චිත්තානුපස්සනාව. ඒක හරියට අහස වගේ. අහසේ කාලගුණය කොහොමද? අවවද, වහිනවද, වලාකුළු වලින් පිරීලාද ඔහොම බලනවා. හැබැයි සිතේ අන්තර්ගතයේ, ඒ කියන්නේ ධම්මානුපස්සනාව කියන්නේ අහසේ තියෙන දේවල්. ඒ කියන්නේ අර පාවෙන වලාකුළු පියාඹන කුරුල්ලෝ ඒ වගේ. තේරෙනවනේ? එකක් පසුබිම, අනිත් එක ඒ පසුබිමේ ඇති වෙන දේවල්. හරි. එහෙනම් අපි දැන් එනවා හතරවෙනි පදනමට. ධම්මානුපස්සනාව. අර කලින් කිව්වා උදාහරණෙම ගත්තොත් මේක අහසේ කාලගුණය ගැන නෙවෙයි. මේක අර අහසේ පාවෙන වලාකුළු ගැන. ඒ කියන්නේ අපේ මනස හරහා ගලාගෙන යන නිශ්චිත සිතුවිලි, අදහස්, සංකල්ප ඒවා ගැන සිහියෙන් ඉන්න එක.
ඉතින් මෙතනදි වෙන්නේ සිතේ ක්‍රියාකාරීත්වයට බාධා කරන පංච නීවරණ වගේ දේවල් එහෙම නැත්නම් සිත පැහැදිලි කරන සත්ත බොජ්ජංග වගේ ගුණාංග හිතේ මතු වෙනකොට ඒවා අඳුනගන්න එක. වැදගත්ම දේ තමයි මේ සංකල්පවලට ඇලෙන්නේවත් ගැටෙන්නේවත් නැතුව ඒවත් අර අහසේ වලාකුලක් වගේ මතු වෙලා ටික වෙලාවක් තියලා නැති වෙලා යන ස්වභාවය නිකං නිරීක්ෂණය කරන එක. හොඳයි. එහෙනම් අපි දැන් මේ ඔක්කොම එකට ගියමු. මතක තියාගන්න මේ පදනම් 4 කියන්නේ වෙන වෙනම දේවල් 4ක් නෙවෙයි. මේ ඔක්කොම එකට එකතු වෙලා තමයි සිහිය කියන්නේ එකම අරමුණක යන සම්පූර්ණ පාරක් හැදෙන්නේ. ඉතින් මේ හැම දෙයකින්ම අපි අරන් යන්න ඕන වැදගත්ම දේ තමයි මේක. පදනම් 4ක් තියෙනවා ඒත් අරමුණ එකයි. මේවා වෙනස් පාරවල් 4ක් වගේ පෙනුනට මේ හැම එකක්ම යන්නේ එකම තැනකට. ඒ තමයි වර්තමාන මොහොතේ පැහැදිලි සිහියකින් ජීවත් වෙන්න එක. ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ අපිට අපෙන්ම අහගන්න පුළුවන් ගැඹුරුම ප්‍රශ්නේ තමයි මේක. කිසිම බාධාවකින් තොරව නිකමට අවධානය යොමු කරොත් ඒ නිහඬතාවය තුළින් ඇත්තරම මොනවායින් මොනවා සොයාගන්න පුළුවන් වේද?